ඉතින් ආයුබෝවන් සුබ දවසක් කියලා හැමෝම පිළිගන්නවා අපේ YouTube channel එකට. අපිත් එක්ක එකතු වෙන්නේ ඡායාරූප ශිල්පියෙක්. මෙයා ආධුනිකයෙක් වුණාට ලංකාවේ ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙක්. ඔහු නම මෙස්සන් සූරියාරච්චි. ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එක බලන්න ඔයාලා අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපේ FB page එකත් follow කරලා තියාගන්න. ඉතින් ආයුබෝවන් මෙත්සිදු. අයිබෝන්. ඉතින් අපිට කියන්නකෝ අපේ බලන් ඉන්න යාළුවන්ට ඔයාගේ පෞද්ගලික තොරතුරු මොනවද? දන්නවද මම කිව්වා මෙච්චර දුරේ ආරච්චි. මම ජීවත් වෙන නුගේගොඩ ප්‍රදේශයේ. මම ඉගෙන ගත්තේ එක වසරේ ඉඳලා සාමාන්‍ය පෙළ වෙනකන් කොළඹ විශ්වවිද්‍යාලයේ. ඊට පස්සේ ඊළඟ සඳහා තාක්ෂණ විෂය හදාරන්න කොළඹ ආනන්ද විද්‍යාලයට යනවා. ඊට පස්සේ තාක්ෂණ විෂය හදාරලා කැම්පස් යන කැලණි විශ්වවිද්‍යාලයට යන්න. එතකොට මේ ෆීල්ඩ් එකට එන්නේ කොහොමද? පරම්පරාවෙන් එන දෙයක්ද නැත්නම් කෝස් එකක් කරලා එහෙම ෆීල්ඩ් එකට එනවද? මම මුලින්ම ඩොගාරෝප කරණය ඉගෙන ගන්නේ තාත්තගෙන්. තාත්තා කැලණි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්ත විෂය. එයා කැලණි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නකොට කැලණි විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා එක කරනවා චාරන්දලපේ. ඉතින් තමයි තාත්තගෙන් තමයි මුලින්ම ඉගෙන ගන්න. ඊට පස්සේ මම උසස් පෙළ කරාට පස්සේ දන්නවා සිදනම ලාල් හැගොඩ සර්ගේ සාහිත්‍ය පත්‍ර පාඨමාලා කරනවා. ඒකවල මම ගමනේ 2015 විතර 14 15 විතර ඉඳලා තාත්තත් එක්ක වැඩ කරන්නේ නැහැ. ෆීල්ඩ් එකට එන්නේ 2015 වගේ. 14 15 ඊට කලින් ඉඳලා මට ආවාසය තියෙනවා. තාත්තා නිකන් මෙච්චර කැමරා පරිගණනය කරනවා කියලා. ඉතරට කරගන්න පුළුවන් මට්ටමකට මම ඉන්නේ 2018 වල සාමාන්‍ය පෙළේකට නැත්නම්. හරි. එතකොට දැන් ඔයා මේ දැන් ඇවිල්ලා ඉන්න තැනට කියලා මොකක් හරි අදහසක් තියනවද? ඔය දැන් මගේ චාරු පොළොවේ තමයි ගොඩක් අය කියන වෙනස් කියලා. කල කියන්නේ. කලයේ කාසෝරන විදිහ පාට හසෝරන විදිහ මගේ යාළුවෝ කියනවා ඒ විශ්වවිද්‍යාලයේ යාළුවෝ එනවා තියෙනවා මගේ වෙනස්. ඉතින් ඒකට ආස හැමෝම ආස නැහැ. ඒක එක්කෙනාගේ නිල වෙනස්. ඒකට ආසය කැමති වුණා. ඒක ගොඩක් ඒක ගැන ප්‍රචාර කරන ඉන්නවා වෙනස් කියලා. එතකොට දැන් ෆොටෝග්‍රැෆි වල කලර් මැච් කරන එක මම ගොඩක් මම හිතන්නේ. ඔය කලර්ස් කියනවා අපි කියන ෆ්‍රේමින් කියලා කියනවා. ඊට පස්සේ ෆොටෝග්‍රැෆි කියවම ලොකු විෂයක් මොහොත කියලා එකක් තියෙනවා. අපි ඒක මොන මොහොතේද අපි කැප්චර් කරන්නේ. ඒ හැම දෙයක්ම වැදගත්. එතකොට කැමරා කරණයත් ඒත් එක්කම එනවනේ. කැමරා බැස්සුන විදිය අනිවාර්යෙන් ෆොටෝග්‍රැෆිට කෙලින් සම්බන්ධයි. එතකොට දැන් මේ වගේ තැනට එන්න මොන වගේ දේවල් කරාද? ඉතින් මට ලොකු මාර්ගයක් තමයි ෆෝන් වලකන් තිබුණේ ගොඩක් ඉන්න ෆොටෝග්‍රැෆර්ස්ලා ඉන්නවා චාරපතික ඉන්නවා ගොඩක් අමාරු වෙනවා මට එහෙම අමාරු වෙන තරමින් ලොකු බාධාවක් තමයි දැන් අර පසුබිමක් තියෙනවා ඒක මොන කැමරා පරිහරණය කරන්න පසුබිමක් තියෙන කැමරා පරිහරණය කරන පොලිගන්න අනිත් අය වගේ නෙමෙයි දුෂ්කරතා ලොකු දුෂ්කරතාවක් තිබෙන සමහර කැමරා එකක් ගන්නව ලොකු මේ කට්ටක් කරනවා එහෙම මට එහෙම ලොකු ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. හැබැයි මම එහෙම කට්ටක් ආවා ගොඩක් ඉන්නවා සෑහෙන තැන්වල. එහෙම ඒක ගැටලුවක් නැහැ. Taman දෝමනාව තියනවා නම් කරගන්න ඕනේ. එතකොට දැන් ඉදිරියේ උනත් අමල් සැලසුම් වල මම විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්තේ ගේම්ස් ඇන්ඩ් ඇනිමේෂන් අපි කියන්නේ පරිගණක ක්‍රීඩා සහ සජීවීකරණය. ඒක තමයි ඉගෙන ගත්තේ. මගේ ලොකු ආසාව මේකක් තියෙනවා බලාපොරොත්තු සජීවීකරණය සම්බන්ධයෙන් ලංකාවේ දැන් ගොඩක් නැහැඳුයි. ඒ සම්බන්ධයෙන් චිත්‍රකාරයක් විවෘත කරන්න. එතකොට ලේටස්ට් එක කියන්නේ නව තාක්ෂණ විෂය විදිනවා අපි සජීවීකරණ සඳහා පාවිච්චි කරන ඒවා ඇතුළත් කරලා මේ චිත්‍රකාරයක් කොටන්න මගේ අදහස තියෙන ඉස්සරහට. ඉතින් ඔයා තවත් ඉස්සරහට යන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා වැඩ කටයුතු සියල්ල.
ඉතින් අපේ මේ YouTube channel එකේ අපේ අධ්‍යක්ෂක අනුෂ් පෙරේරා සහෝදරයාගේ ඉතින් තරුණ පරම්පරාව යම් කිසි මට්ටමකට ගෙන්න ගොඩක් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අපේ තරුණයෝ උත්සාහ කරනවා. අධ්‍යාපන ක්ෂේත්‍රය වෙන්න පුළුවන්, ඒ වගේම කලා ක්ෂේත්‍රය විශේෂයෙන්ම ඒ වගේ මේ වගේ ඔය වගේ ඡායාරූප ශිල්පයක් කැමරා කරන මේ වගේ දේවල් වලින් අපේ නව පරම්පරාව ඉස්සරහට ගන්නවා. ඉතින් ඒ වගේ කට්ටිය අපි එකතු කරලා ඒගොල්ලන්ගේ සැලසුම් මොනවද, ඒගොල්ලෝ කොහොමද දියුණුනේ කියන එක කතා කරන් තමයි අපේ channel එකෙන් අපේක්ෂා වුණේ. ඉතින් මේ සංකල්පය අපේ අධ්‍යක්ෂක අනුෂ් පෙරේරාගේ මහත්මයාගේ තමයි මේ සංකල්පය. ඉතින් ඒක ගැන මොකක්ද හිතෙන්නේ අපේ channel? ඔව් අනුෂ් ඇත්තටම මම දන්නවා අනුෂ් YouTube channel එක පටන් ගත්ත කාලේ ඉඳන් මම අනුෂ් YouTube channel එක බලනවා. ඇත්තටම අපි නොදැකපු දේවල් අහපු නැති දේවල් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අනුෂ්ගේ රේඛාව channel එක හරහා. ඉතින් ඇත්තටම වැඩ සමාජයට දේවල් දෙන්න පුළුවන් වැඩ. ඇත්තටම සතුටුයි අනුෂ් මේ කරන වැඩේ. හරි. එහෙනම් අද අපි මේ ප්‍රෝග්‍රෑම් එක නිමා කරමු. තවත් දවසක මේ වගේම තරුණ ජවයක් එක්ක අපි අනිවාර්යෙන් වෙනවා. එතකන් කැඳී සිටින්න.